කියලා ඉන්නේ ශ්‍රී ලංකා තුලින් ගෙනෙන සිංහලෙන් ෆොරෙක්ස් පාඩම් මාලාවේ තවත් පාඩමකිනුයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රිස්ක් ඇන්ඩ් රිවෝඩ් කියන සංකල්පය පිළිබඳව. ඒක කොහොමද ස්ට්‍රැටජි එකට යොදාගන්නේ හා කොහොමද රිස්ක් ඇන්ඩ් රිවෝඩ් කියන දේ පිළිබඳව කැන්ඩල් ස්ටික් ඔයාලා ට්‍රේඩ් එකකට යද්දී ඒ ගැන අදහසක් ගන්න කැන්ඩල් ස්ටික්ස් භාවිතා කරන්න කොහොමද කියන එක පිළිබඳව අද අපි කතා කරන්නේ. ප්‍රධාන වශයෙන් අද වෙලා අගෝස්තු මාස 26 වෙනිදා දවසක් මාකට් එක ඇක්ටිව් වෙන්න තව පැය කිහිපයක් තියෙනවා. මාකට් එක වීකෙන්ඩ් එකක් නිසා අද දවස ඉරිදා දවසක් අද මාකට් එක නැවතලා තියෙනවා 81.801 වලින්. මම ට්‍රේඩ් කරන්න තෝරගෙන තියෙන්නේ AUD JPY pair එක ඩේලි ටයිම් ෆ්‍රේම් එකකින් තමයි මම ට්‍රේඩ් කරන්න ඉන්නේ. මම කියලා තියෙනවා මොකද ඒ ඩේලි වැඩි ටයිම් ෆ්‍රේම් එකකට යන්න මේ අවශ්‍යතාවය කියන එක පිළිබඳව ඔයාලට නොයිස් එක අඩුයි ඩේටා වල තියෙන ඒකින්ද තමයි ඔයාලට ලොකු ටයිම් ෆ්‍රේම් එකකට යන්න එකේ වාසිය තියෙන්නේ. හරි අපි බලමු. අපි මුලින්ම හැමදාම මගේ මාකට් එකට එන්න කලින් මම ඔයාලට කියලා දීපු විදිහට මමත් ඔයාලගේ පාවිච්චි කරනවා ඔයාලම පාවිච්චි කරන resistance levels with supportive levels with බලමු අද chart එකට අනුව කොහොමද risk and reward resistance and supportive levels හඳගන්නේ කියන එක පිළිබඳව මමගේ පළවෙනි resistance level එක මෙන්න මේ හරියෙන් විතර ගේන්න ගන්නවා මගේ පළවෙනි resistance level එක. ඊට පස්සේ මගේ පළවෙනි supportive level එක මම මෙන්න මේ වගේ තැනකින් අඳ ගන්නවා. ඊට පස්සේ දෙවෙනි supportive level එකත් මේ වගේ තැනකින් මම තියා ගන්නවා. ඊට පස්සේ මගේ තුන්වෙනි supportive level එක resistance level එකක් විදිහට act කරන දෙකම මම තියා ගන්නවා මෙන්න මේ වගේ තැනකින්. පොඩ්ඩක් මම මෙතන සපෝටිව් ලෙවල් එකක් හදන්න හේතුව තමයි මේ ලෙවල් එක මේ වගේ මෙතනින් තියෙන ලෙවල් එක ඔයාලට පේනවා ඇති බලුවොත් එහෙම මෙතන මේ ලෙවල් එක කැන්ඩල් 1 2 3 4කට සපෝටිව් ලෙවල් එකක් වෙලා තියෙනවා. මම ඉන්නේ ඒ හේතුව උඩ තමයි මම මේක මෙතන තව සපෝටිව් ලෙවල් එකක් විදිහට ඇන්දේ. මම පොඩ්ඩක් zoom out කරගන්න මගේ chart එක නැවතත්. එතකොට මට තව resistance level එකක් ඇඳගැනීමේ හැකියාවක් තියෙනවා. මේ හරියෙන් වගේ. මට මේ හරියෙන් වගේ resistance level එකක් ඇඳගැනීමේ හැකියාවක් තියෙනවා. එම මෙතන resistance level එකක් ඇන්දේ කියන එක ගැන කවුරු හරි ප්‍රශ්න කරත් එහෙම මට දෙන්න පුළුවන් උත්තරේ තමයි මෙතන සපෝටිව් ලෙවල් එකක් විදිහට රිජෙක්ට් කරලා තියෙනවා. පින් බාස් 1 2 3 4ක්ම රිජෙක්ට් කරලා තියෙනවා. ඊට අමතරව මෙතන සපෝටිව් ලෙවල් එකක් විදිහට රිජෙක්ට් වෙලා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා මාකට් එක සෑහෙන්න. බලන්න මෙතන resistance level එකක් වෙච්ච එක මෙතන supportive level එකක් වෙලා තියෙනවා. කවුරු හරි හිතාගෙන හිටියොත් මෙතන bounce වෙයි කියලා ඇත්තට මේ වගේ තැනකදී එහෙම වෙන ප්‍රවණතාවය වෙන්න පුළුවන් තැනුත් තියෙනවා නොවෙන්න පුළුවන් තැනුත් තියෙනවා. ඒකින්ද ඒ වෙලාවේ candle pattern එකට අනුව තීරණය කරන්න කොහොමද ඒකට හොඳම විදිය කියන එක පිළිබඳව. හරි අද කතා කරමු අපේ මේ සතිය ගැන පොඩ්ඩක්. සතිය කොහොමද JPY pair එකේ ගමන කියන එක පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. අද දවසේ ඔයාලට පේනවා ඇති මෙතන සිකුරාදා මාකට් එක ක්ලෝස් වෙද්දී හදලා තියෙන්නේ bearish හැම buy එක. ඊට පස්සේ මෙතන තියෙන කැන්ඩල් දෙකම bearish කැන්ඩල් දෙකක් හදලා තියෙනවා. මෙතන shadow එක ඉවර වෙද්දිම ඊට පස්සේ
පස්සේ යාගේ බොඩි එකත් හදන්න පටන් අරගෙන තියෙනවා. මෙතන පොඩි ෂැඩෝ එකට තමයි මෙයා මෙතන බෑරිෂ් බොඩි එකක් හදලා තියෙන්නේ. ඒ හේතුව උඩ ඔයාලට පේනවා ඇති මෙතන රෙසිස්ටන්ස් ලෙවල් එක මෙයා බ්‍රේක් කරගෙන ඇවිල්ලා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඔය හේතුව තමයි මම ප්‍රධාන වශයෙන් හිතාගන්නේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් වෙනවද ඩවුන් ට්‍රෙන්ඩ් වෙනවද කියන ඒ දේ පිළිබඳව මම ප්‍රධාන වශයෙන් හිතාගන්නේ නොතන වගේ තැනකදී. හිතන්නකො මෙහෙම මාකට් එක සමහරලාට මෙතන තාගෙන හිතන්නලා මෙතන වැදිලා බවුන්ස් වෙයි කියලා මාකට් එක මෙතන ඉඳලා මෙතනට බවුන්ස් වෙයි කියලා. හැබැයි මම මෙහෙම දෙයක් හිතනවා. ඔව් හිතනවා මෙතන ඉඳලා මෙන්න මේ වගේ තැනකට වෙනකම් මාකට් එක මෙන්න මේ ලයින් දෙක ඇතුලේ මාකට් එක බවුන්ස් වෙයි කියලා මම හිතනවා. මෙතනට වෙනකම් කොහමරි බෑරිෂ් ගතිය මාකට් එක පෙන්නයි කියලා මම හිතනවා. හේතුව මෙතන අන්තිමට දවසේ ඉවර වෙනකොට හදපු කැන්ඩල් එකේ රිජෙක්ට් කරගෙන ගිහිල්ලා තියෙනවා සපෝටිව් ලෙවල් එක. ඒක තමයි ප්‍රධාන වශයෙන් මම හේතුවක් කරගන්නේ මගේ සඳුදා දවසේ කියන්නේ හෙට අද ඕපන් වෙන ඇක්ටිව් වෙන මාකට් එකේ ට්‍රේඩ් එකකට යන්න මම මේක යොදා ගන්නවා. හරි අපි බලමු කොහොමද දවසේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ කියන එක පිළිබඳව. දවසේ ට්‍රේඩ් එකට එන්ටර් වෙනකොට බලමු මොනවද සැලකිලිමත් යොතු කරුණු කියලා. මට තාමත් ෂුවර් එකක් ඒ කියන්නේ මාකට් එකේ දවස් දෙකක මාකට් එක නිවාඩුවක් ගත්තා. ඒ දවස් දෙක ඇතුළත මේ UDJPY pair එක මොන විදිහේ දෙයක් වෙලා තියෙනවද pair එකට ඒ පිළිබඳ කිසිම දැනීමක් නැහැ. අපිට ඒ පිළිබඳ නිගමනයකට ලැබිය හැකි තත්ත්වයක්වත් නැහැ. ඒක නිසා මම මෙතන මගේ ට්‍රේඩ් එක දවසේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න වෙලාව එන්ටර් වෙන්නේ මොන හරි මම පෙන්ඩින් ඕඩර් එකක් දානවා. පෙන්ඩින් ඕඩර් එක එක්සිකියුට් වෙනකොට මොන ලෙවල් එකේද පෙන්ඩින් ඕඩර් එක එක්සිකියුට් වෙන්නේ. ඒ වගේම පෙන්ඩින් ඕඩර් එකේ ස්ටොප් ලොස් එක මොකද්ද? මගේ මොකද්ද ටාගට් කරන මම ටාගට් කරන මොකද්ද ටේක් ප්‍රොෆිට් එක මගේ ප්‍රොෆිට් ලෙවල් එක කියන එක පිළිබඳව අපි කතා කරමු. මම ප්‍රධාන වශයෙන් මගේ ඇවිල්ලා මගේ ටේක් ප්‍රොෆිට් ලෙවල් එක මම මෙන්න මේ ලෙවල් එක තෝරගන්න. හේතුව මෙතන මම ඔයාලට කලින් කිව්වා මොකද්ද හේතුව මෙතන සපෝට් ලෙවල් එකක් අඳින්න කියලා. ඔබ ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා. මෙන්න මේ වගේ තැනකින් කියලා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ මේ වගේ තැනකින්. හේතුව ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ මෙන්න මේ වගේ තැනකින්. හේතුව ඇවිල්ලා මෙතන මම මේ ලෙවල් එක රිජෙක්ට් කරොත් මම හිතනවා මෙයා මෙතන වෙනකන් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට එන්න යට හැකියාවක් තියෙනවා කියලා. මම මෙතනින්ම මේ ගානකින් මම දැම්මේ නැති හේතුව තමයි මට මාකට් එක මෙතන මෙන්න මේ ලෙවල් එකට පල්ලෙහාට આવොත් තමයි මගේ ඕඩර් එක එක්සිකියුට් වෙන්නේ. මම ඊට පස්සේ මගේ දාගන්නවා මගේ ස්ටොප් ලොස් එක කියනාගේ මෙන්න මේ වගේ තැනකින් ස්ටොප් ලොස් එක මෙතනින් මෙන්න මේ වගේ තැනකින් දාගන්නවා. මම එක්සිකියුට් වෙන්නේ මාකට් එක මගේ පෙන්ඩින් ඕඩර් එක මෙතන මෙන්න මේ වගේ ලෙවල් එකකදී එක්සිකියුට් වෙන්න මගේ ටේක් ප්‍රොෆිට් එක මෙන්න මේ වගේ ලෙවල් එකකට තියෙන්න මම දාගන්නවා. සරලයි. එතකොට ඔයා මෙන්න මේ ටික රිස්ක් කරලා ඔයා මේ ටික රිස්ක් කරනවා ඔයාගේ ට්‍රේඩ් එකකට යන්න. හැබැයි ඔයා බලන්න ඔයාගේ කොච්චරක් ඔයා එකෙන් හොයාගන්න පුළුවන්ද. ඔයාට ඇත්තටම මේ ට්‍රේඩ් එක වැඩ කරොත් එහෙම ඔයාගේ ඔයාට 3 times විතර ප්‍රොෆිට් එකක් තියෙනවා. ඇත්තටම බැලුවොත් එහෙම ඇත්තටම 3 times විතර ප්‍රොෆිට් එකක් තියෙනවා.
එක්සිකියුට් වෙලා ඔයාලගේ මෙතන ලෙවල් එකට මෙහෙම හිට් කරොත් ඔයාලගේ ප්‍රොෆිට් එක 1 to 4 time විතර report එකක් ඔයාලට තියෙනවා. ප්‍රශ්නයක් අහලා තිබ්බා මගෙන් අපේ පාඩම්මාලාව රිෆර් කරන කෙනෙක් ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරගෙන එක පිළිබඳ අදහස් මොනවද කියලා. ඇත්තටම මම දක්වන අදහස ප්‍රශ්නයක් නෑ පාවිච්චි කරන්න. හැබැයි එයාලට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ හැමදේම පරිගණකයට කරන්න බෑ. හැමදේම සමහර විට ඔබේ මොලේටත් කරන්න බැරි වෙන වෙලාවල් තියෙයි. එතකොට පරිගණකයේ උදව්ව ලබා ගන්න වෙලාවට ඉන්ඩිකේටර් එකක් කියන්නේ පරිගණකයේ උදව්වෙන් වැඩ කරන එකක්. අතර මමත් මාකට් එකක සිටුේෂන් එකකින් මොන හරි බෑඩ් සිටුේෂන් එකකින් ඉඳද්දි මට මාකට් එක ගැන කිසිම අදහසක් ගන්න බැරි නම් මම එනවා කැන්ඩල්ස්ටික් වලින් විතරක් මට කිසිම අදහසක් ගන්න බැරි නම් මම එනවා මම ප්‍රධාන වශයෙන් භාවිත කරන දෙකක් තියෙනවා ඉන්ඩිකේටර්ස් MACD බොයිලර් බෑන්ඩ්ස් මම ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ කැන්ඩල්ස්ටික්ස් වලින් මට මොන හරි තේරුම් නැති වුණොත් විතරක් අර හිතන්න මට කැන්ඩල්ස්ටික්ස් වලින් මොන හරි තේරෙන්නේ නැහැ කියලා මට හිතා ගන්න බෑ මාකට් එකේ ඉදිරි ලෙවල් ට්‍රෙන්ඩ් එකක් ගැන මට උත් හිතා ගන්න බෑ ඊට පස්සේ මම එනවා MACD වලට හිතන්නකෝ MACD වලින් මට උත් හිතා ගන්න බැරි වෙනවා මට යන්න වෙනවා බොයිලර් බෑන්ඩ්ස් වලට මාකට් එකේ ඉදිරි ට්‍රෙන්ඩ් එක ගැන හිතා ගන්න මට බොයිලර් බෑන්ඩ්ස් වලට යන්න වෙනවා හිතන්න මගේ කැන්ඩල්ස්ටික්ස් මගේ මොලේටයි ඉන්ඩිකේටර්ස් බොයිලර් බෑන්ඩ්ස් MACD වලට යහුවෙච්ච නැති මොන හරි සිටුේෂන් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මම එදා දවසේ හෝ මට සිග්නල් එකක් ඊළඟ ට්‍රේඩ් එකට සිග්නල් එකක් එනකම් මම ට්‍රේඩ් කරන්න යන්නේ සිග්නල්ස් කියන්නේ මෙන්න මේ වගේ තැන්වලට තමයි සිග්නල්ස් කියන්නේ ප්‍රධාන වශයෙන් කතා කරන්න තිබ්බේ එච්චරයි අනිත් හැමෝම තවත් පාඩමකින් ඊළඟට ස්ට්‍රැටජි එක පොඩ්ඩක් ඇඩ්වාන්ස් පැත්ත ගැන පොඩ්ඩක් කතා කරමු ඉන්ඩිකේටර්ස් ගැනත් පොඩ්ඩක් කතා කරමු ඉන්ඩිකේටර්ස් භාවිත වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සුබ සතියක් කියන රැඳෙන්න දිගටම ලෙසන්ස් තුලින් වෙලා පොඩ්ඩක් මදි මැනේජ් කරගෙන තමයි බොහොම අමාරුවෙන් ලෙසන් එකක් දාන්නේ ඒකත් බලන කට්ටිය සාමාන්‍ය අපිට සාමාන්‍ය තත්ත්වයක හොඳ ප්‍රතිචාර තියෙන නිසා තමයි මේ වැඩ පිළිවෙල ඉදිරියටත් කරගෙන යන්න හිතෙන්නේ ආසයි හිතෙන්නේ මට කොච්චර වැඩ දිනුණා ඒක තමයි ප්‍රධාන වශයෙන් ඔයාලා බලලා මොන හරි දෙයක් ගත්තා නම් කමෙන්ට් එකක් දාලා යන්න ලයික් එකක් දාලා යන්න තව කෙනෙක්ට බලන්න ෂෙයා කරගන්න මොකද තමන් තනියෙන් දෙයක් ඉගෙන ගන්නට වඩා තව මිනිස්සෙක්ටත් කියලා දුන්නොත් එහෙම ඒක ඔයාලටත් හොඳයි ඒ මිනිස්සටත් හොඳයි ඒකෙන් අනිත් කයටත් උදව් කරන මොන වැඩ කරගෙන යන්න අතර පාඩම නෙමෙයි වීඩියෝ එක බලන්න බැරි කට්ටියට ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් දාන්න ආටිකල් එකක් විදියට එහෙනම් සුබ සතියක් ඔයාලට